මේ ඔයගොල්ලන්ට පේන්නේ පෙරහැරක්. මේ පෙරහැරේ විවිධ පුද්ගලයෝ ඉන්නවා. මේගොල්ලෝ විවිධ කාර්යන් සිද්ධ කරනවා. ඔයගොල්ලන්ට පේනවා කසපු පුරන පුද්ගලයෝ, ඒත් එක්කම ගිනි බෝල කරකවන අය, නැට්ටුවෝ, මේ වගේ විවිධ පුද්ගලයෝ විවිධ කාර්යන් මේ පෙරහැරේදී සිද්ධ කරනවා. මෙන්න මේ විවිධ කාර්යන් කරන්න මේගොල්ලන්ට ශක්තිය අවශ්‍ය වෙනවා. ඉතින් අපි කාර්ය කිරීමේ හැකියාවට ශක්තිය කියලා හඳුන්වනවා. දයාපර දුවේ පුතේ, ඔයගොල්ලෝ හැම කෙනෙක්ම එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සිද්ධ කරනවා. විවිධ ක්‍රියාකාරකම් සෙල්ලම් කරනවා. මේ වගේ දේවල් ඔයගොල්ලෝ එදිනෙදා ජීවිතයේදී සිද්ධ කරනවා. මෙන්න මේ කාර්යයන් කරන්න නම් අපිට ශක්තිය අවශ්‍ය වෙනවා. අපට කාර්ය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ අප ගන්නා ආහාර පාන මගින්. ආහාර පාන මගින් අපට ලැබෙන ශක්තිය අපි රසායනික ශක්තිය කියලා හඳුන්වනවා. අපි පළවෙනි